අද අපි කතා කරන්නේ මෙවර දේශපාලන විද්‍යාව ප්‍රශ්න පත්‍රයට එන්න පුළුවන් ප්‍රශ්නයක් ගැන. ඉතින් වීඩියෝ එකට යන්න කලින් channel එක subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. අද මම කතා කරන්නේ යටත් විජිත පාලනය තුළ විශාල පරිවර්තනයක් ඇති කළා වූ කෝල්බ්රුක් කැමරන් ප්‍රතිසංස්කරණයේ දේශපාලන ප්‍රතිඵල මොනවාද කියන එක ගැන තමයි කතා කරන්නේ. ඉතින් මේ අනුමාන ප්‍රශ්නය 2022 ප්‍රශ්න පත්‍රයට මේ විදිහට ඇවිල්ලා තියෙනවා. ශ්‍රී ලංකාවේ 1833 කෝල්බ්රුක් කැමරන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණවල දේශපාලන ප්‍රතිඵල කෙටියෙන් දක්වන්න කියලා. අපි එහෙනම් යමු වීඩියෝ එකට. අපි මේ ප්‍රශ්නයට අවතීර්ණ වෙන්න ඕනි මුලින්ම මොකක්ද මේ කෝල්බ්රුක් කැමරන් ප්‍රතිසංස්කරණය කියලා කියන්නේ කියන එක මූලික වශයෙන් හැඳින්වීමක් සිදු කළ යුතුයි. ඒ වගේම තමයි අපි ඊළඟට කෝල්බ්රුක් කැමරන් ප්‍රතිසංස්කරණ යෝජනා මොනවද කියන කාරණාව ගැන කතා කරන්න ඕනේ අපේ ප්‍රශ්නය තුල පිළිතුර තුල. ඒ වගේම ඊළඟට මෙම ප්‍රතිසංස්කරණය මගින් ඇති වුණ දේශපාලන ප්‍රතිඵල මොනවද කියන කාරණාව ගැන අනිවාර්යයෙන්ම ලියා දැක්වීම අවශ්‍ය වෙනවා. අපි බලමු මොකද්ද මේ කෝල්බ්රුක් කැමරන් ප්‍රතිසංස්කරණය කියලා කියන්නේ. කෝල්බ්රුක් කැමරන් ප්‍රතිසංස්කරණය කියලා කියන්නේ ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත්වීමත් සමගම කාලයක් යනකොට බ්‍රිතාන්‍ය ආණ්ඩුවට මුහුණ දෙන්න වුණා ප්‍රධාන ගැටලු දෙකකට. ලංකාවෙන් ලැබෙන ආදායමට වඩා වියදම වැඩිවීම. ඉතින් මේ කාරණා දෙක, ඒ කියන්නේ වියදම වැඩිවීම හා ආදායම අඩුවීම කියන කාරණා දෙක සොයා බැලීම කාරණා දෙක ගැන සොයා බලන්න කෝල්බ්රුක් හා කැමරන් යන දෙදෙනාගේ මූලිකත්වයෙන් කොමිසමක් පත් කරලා එවනවා. ඉතින් මේ දෙදෙනා ලංකාවට ඇවිල්ලා ඉදිරිපත් කළ යෝජනා ඇතුළත් ප්‍රතිසංස්කරණය තමයි 1833 කෝල්බ්රුක් කැමරන් ප්‍රතිසංස්කරණය කියලා හැඳින්වුනේ. මේ දෙදෙනා ඉදිරිපත් කළ යෝජනා ඊළඟට අපේ පිළිතුර තුර අන්තර්ගත විය යුතුයි. ඉතින් මේ දෙදෙනා ඉදිරිපත් කළ යෝජනා අතරට අපිට ගන්න පුළුවන් රාජකාරී ක්‍රමය අහෝසි කිරීම, ඒ වගේම රාජ්‍යයේ වෙළඳ ඒක අධිකාරිය අහෝසි කිරීම, විවස්ථාදායක සභාවක් පිහිටුවීම, ඒ වගේම ඉංග්‍රීසි අධ්‍යාපනය පුළුල් කිරීම, ඒ වගේම තමයි විධායක සභාවක් පිහිටුවීම, අධිකරණ කටයුතු ප්‍රතිසංවිධානය කිරීම, ඒ වගේම තමයි ඒකීය පාලන ක්‍රමයකට පාලන කටයුතු ගෙන ඒම, ඒ වගේම තවත් ආණ්ඩුකරුගේ බලතල සංශෝධනය කිරීම වගේ යෝජනාවන් ගණනාවක් මේ කෝල්බ්රුක් කැමරන් ප්‍රතිසංස්කරණ යටතේ නිර්දේශ කළා. ඉතින් මේ කොටසේදී වැඩි පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට තියෙන කාලය අනුව කෙටියෙන් හැඳින්වීමක් කිරීම ප්‍රමාණවත් වෙනවා මේ යෝජනා සඳහන් කිරීමේදී. අපි ඊළඟට ප්‍රවේශ වෙන්නේ ප්‍රශ්නයේ වැදගත්ම කොටසට. අපෙන් අහන්නේ කෝල්බ්රුක් කැමරන් ප්‍රතිසංස්කරණය තුලින් ඇති වූ දේශපාලන ප්‍රතිඵල ගැන. ඉතින් ඔයාලා වැඩිපුරම අවධානය යොමු කළ යුත්තේ මේ කොටසට තමයි. ඉතින් ඔයාලගේ උත්තරයේ වැඩිම ලකුණු ප්‍රමාණයක් හිමි වෙන්නේත් මේ කොටසට. Taman ලියන පිළිතුරේ මේ කොටසේ ඉඳන් ඔයාලා දේශපාලන ප්‍රතිඵල ප්‍රමාණවත් පරිදි පැහැදිලි කරමින් අවසානයේ පිළිතුර අවසන් කිරීමේදී නිගමනයක්ද සමගින් පිළිතුර අවසන් කිරීම කළ යුතු වෙනවා. අපි ඊළඟට කතා කරමු මොනවද මේ දේශපාලන වශයෙන් මේ කෝල්බ්රුක් ප්‍රතිසංස්කරණය තුලින් ඇති වුණු ප්‍රතිඵල මොනවද කියලා. එක ප්‍රතිඵලයක් තමයි ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම මත ගොඩනැගුණු පාලන ක්‍රමයක් ඇති කිරීමට අතිවාරම් වැටීම කියන එක. ඉතින් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් කිව්වම විවස්ථාදායක විධායක අධිකරණ කටයුතු බෙදී ගොස් තමයි තියෙන්නේ. ඉතින් ඒ අංශවලට කෝල්බ්රුක් කැමරන් ප්‍රතිසංස්කරණය තුලිනොත් විවස්ථාදායක සභාවක්, විධායක සභාවක් වගේම අධිකරණ කටයුතු ප්‍රතිසංවිධානය කිරීමක් සිද්ධ වුණා. ඉතින් ඒ තුලින් ආණ්ඩුවේ බලතල බෙදා පාලනය කිරීමක් සිදු වුණා. ඒ වගේම විවස්ථාදායක සභාවක් පිහිටුවලා ඒ තුලින් නීති පැනවීම සිදු කෙරුණා. එහිදී නිල ලත් වගේම නිල නොලත් කියලා සමාජිකයින් පත් කළා. නිල නොලත් සමාජිකින් ජනවර්ග අනුව තෝරගත්තා. ඒ තුලින් නියෝජන ආණ්ඩු ක්‍රමයකට අවශ්‍ය පසුබිමක් ඇති වුණා. ඒ වගේම තමයි ආණ්ඩුකාරවරයාගේ විධායක බලතල පාලනයට විධායක සභාවක් ඇති කළා. ඉතින් ඒ තුලින් විධායක කටයුතු වලට අනවශ්‍ය මැදිහත් වීම ආණ්ඩුකාරවරයාගේ මැදිහත් වීම පාලනය වුණා. ඒ වගේම ඉංග්‍රීසි අධ්‍යාපනය පුළුල් කිරීම නිසා
වෘත්තීමය සිවිල් සේවාවක් වර්ධනය වෙන්න පටන් ගත්තා. ඒ වගේම තමයි තවත් විශේෂයෙන් සඳහන් කළ යුතු ප්‍රතිඵලයක් තමයි නිදහස් හා ස්වාධීන අධිකරණ සේවයක් ඇති කිරීම කියන කාරණාව. කෝල්බ්‍රූක් කැමරන් ලංකාවට ඒ දෙදෙනා ලංකාවට එනකොට ලංකාව තුළ ඒකීය අධිකරණ ක්‍රමයක් තිබුණේ නැහැ. පහත රට ප්‍රදේශවලට සහ උඩ රට ප්‍රදේශවලට වෙන් වුණ අධිකරණ ක්‍රම තමයි පැවතුනේ. ඉතින් මේ ප්‍රතිසංස්කරණ හරහා මේ කෝල්බ්‍රූක් ප්‍රතිසංස්කරණය හරහා මුළු ලංකාවටම බලපැවැත්වෙන ඒකීය අධිකරණ ක්‍රමයක් ස්ථාපිත කළා. ඒ නිසා ආණ්ඩුකාරවරයාගේ පෙර පැවති බලතල අහෝසි වුණා. ඒ කියන්නේ කෝල්බ්‍රූක් කැමරන් ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කිරීමට පෙර ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල සිවිල් අධිකරණ කටයුතු වගේම උඩරට ප්‍රදේශවල සිවිල් සේවාව මෙන්ම අපරාධ අධිකරණ කටයුතු වල ප්‍රධානියා වුණේ ආණ්ඩුකාරවරයා. ඉතින් මේකී බලතල මේ ඒකී අධිකරණ ක්‍රමයක් ඇති කිරීම තුළින් අහෝසි වීමට ලක් වුණා මේ ආණ්ඩුකාරවරයාගේ අර පෙර පැවති බලතල අහෝසි වීමකට ලක් වුණා. ඒ නිසා ආණ්ඩුකාරවරයා නීතියට යට පුද්ගලයෙක් බවට නිතින්ම පත් වුණා මේ ප්‍රතිසංස්කරණය තුළින්. ඒ වගේම මේ ප්‍රතිසංස්කරණය තුළින් ලංකාවේ ඉහළම අධිකරණය ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගැනීමට ලක් වුණා. ඒ තුළින් නීතිය ආධිපත්‍ය ලංකාව තුළ ස්ථාපිත වීම සිදු වුණා. ඒ වගේම තමයි තවත් ප්‍රධානම ප්‍රතිඵලයක් තමයි ඒකීය පාලන ක්‍රමයක් ඇති කිරීම කියන එක. ඒ කියන්නේ පරිපාලන ක්‍රමය මධ්‍යගත පාලනයකට ගෙනීම සිදු වුණා. කෝල්බ්‍රූක් කැමරන් දෙදෙනාම ලංකාවට එන විට ලංකාවේ තිබුණේ වෙන් වුණ පරිපාලන ක්‍රම. ඒ කියන්නේ උඩරට ප්‍රදේශවලට වෙනම පාලනයකුත් පහත රට ප්‍රදේශවලට තවත් පාලනයකුයි තමයි තිබුණේ. ඉතින් මේ ප්‍රතිසංස්කරණය තුළින් මේකී පරිපාලන ක්‍රම ඒකාබද්ධ කරලා ප්‍රථම වතාවට ඒකීය පාලන ක්‍රමයක් ගොඩනංවන්නට කටයුතු කළා. ඒ වගේම තමයි පළාත් 16කින් පැවතුන පාලන ක්‍රමය පළාත් 5ක් දක්වා අඩු කරලා ඒ සෑම පළාතකටම ප්‍රධාන නගරයක් ඇති කිරීම සිද්ධ කළා. උතුරු පළාතට යාපනයේ නගරය, ඒ වගේම නැගෙනහිර පළාතට ත්‍රිකුණාමලය, දකුණු පළාතට ගාල්ල, බස්නාහිර පළාතට කොළඹ, මධ්‍යම පළාතට මහනුවර ආදී වශයෙන් මේ පළාත් 5ට ප්‍රධාන නගර 5ක් ඇති කරනු ලැබුවා. ඒ අනුව කෝල්බ්‍රූක් ප්‍රතිසංස්කරණය මගින් ලංකාවේ පැවති ද්විත්ව පාලන අහෝසි කරලා මුළු රටම එක පොදු නීතියක් යටතට ගෙනල්ලා පළාත් 5කට බෙදලා රටේ පරිපාලන කටයුතු මධ්‍යගත කළා. මේ ක්‍රියාවලිය ඒක බල කේන්ද්‍රීය මධ්‍යම ඒකීය රජයකට අවශ්‍ය පදනමක් දැමුවා. ඉතින් මේකත් සුවිශේෂී දේශපාලන ප්‍රතිඵලයක් විදිහට ගන්න පුළුවන් අපිට. ඒ වගේම තමයි ලංකාවේ ව්‍යවස්ථානුකූල පාලනයකට යොමු කරලා යටත් විජිත පරිපාලන ප්‍රතිසංස්කරණ මගින් ආණ්ඩුකාරවරයාගේ අත්නෝමතික පාලන බලතල සීමා කිරීමකට ලක් කරනවා. ඒ වගේම තමයි ඒකෙන් නෛතික වගේම දේශපාලන අත්තිවාරමක් වැටෙනවා මේ ප්‍රතිසංස්කරණ තුළින්. ඒ වන විට පැවති පරිපාලන ක්‍රමයට. තවත් දෙයක් තමයි ආණ්ඩුකාරවරයාගේ අභිමතයට අනුව ගෙන ගිය පාලනය වෙනුවට විධායක සභාවක් පිහිටුවලා විධායක සභාවේ අනුමැතිය ඇතිව අයවැය ලේඛනය සකස් කිරීමට කොන්දේසි පනවනු ලැබුවා. ඒ වගේම මේ තුලින් සිද්ධ වුණේ වගකීම් සහිත පාලනයක් ඇති කිරීමට උත්සාහ දැරීමක් තමයි සිද්ධ වුණේ. ඒ වගේම අනාගතයේ දේශපාලන විධායකයක් සඳහා මූල බීජ දැමීමක් මේ හරහා සිද්ධ වුණා. ඉතින් ඒකත් සුවිශේෂී දේශපාලන ප්‍රතිඵලයක් මේ ආණ්ඩු ක්‍රමය තුලින් ඇති වුණා. ඒ වගේම ව්‍යවස්ථාදායක සභාවක් ඇති කිරීම තුළින් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයකට අවශ්‍ය පදනමක් දැම්මා. ඒ වගේම තමයි දේශපාලන පුද්ගලයන්ට සිවිල් සේවාවට සේවයේ කටයුතු කරන්න දොරටු විවර වුණා. ඒ තුළින් යටත් විජිත පාලනයකට සම්බන්ධ වෙලා කටයුතු කරන්න ස්වදේශිකයන්ට අවස්ථාව හැකියාව ලැබුණා. ඉතින් මම මේ කිව්ව දේශපාලන ප්‍රතිඵල ඕගොල්ලෝ තවදුරටත් විස්තර කරලා මේවායේ අන්තර්ගතයන් තවදුරටත් පැහැදිලි කරලා මේ උත්තරේ සාරවත් උත්තරයක් විදිහට ගොඩනගා ගන්න. එතකොට ඔයාලට අනිවාර්යෙන්ම පුළුවන් හොඳ ලකුණකට යන්න. ඉතින් අවසාන වශයෙන් මේ සඳහා හොඳ නිගමනයක් දීම අවශ්‍ය වෙනවා මේ ප්‍රශ්නෙට මේ පිළිතුරේදී.
එතකොට ඔයාලට අවසාන වශයෙන් කියන්න පුළුවන් කෝල්බුක් කැමරන් ප්‍රතිසංස්කරණය තුලින් ඔවුන් උත්සාහ කළේ ආණ්ඩු ක්‍රම සහ පරිපාලන ප්‍රතිසංස්කරණය මගින් ලංකාවේ යටත් විජිත පාලන ක්‍රමය වඩාත් තහවුරු කර ගැනීමට තමයි එයාලට අවශ්‍ය වුණේ. ඒ නිසා තමයි ඒගොල්ලෝ මේ වගේ දේශපාලන ප්‍රතිඵලයන් ගෙනාවේ. ඉතින් එහිදී ඔවුන් නිර්දේශ කළ ප්‍රතිපත්ති තුලින් ලංකාවේ දේශපාලන වශයෙන් විශාල වෙනස්කම් ඇති වුණා. ඉතින් මේ වෙනස්කම් ඒ කාලයටත් වඩා වැදගත් වුණේ මේ වර්තමාන කාලයට. මොකද ඒ කාලයේදී ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවලා අධිකරණ පද්ධතිය ස්ථාපිත කළා. විධායක සභාවක් තුළින් ආණ්ඩුකාරවරයාගේ බලතල පාලනය කළා. ඉතින් මේ වගේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයකට අවශ්‍ය මූල බීජය එදා ඒගොල්ලෝ ඇති නොකළා නම් අද වන විට මේ වගේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයකට යන්න අපිට හැකියාව ලැබෙන්නේ නැහැ. ඉතින් මේ වගේ හොඳ ප්‍රතිඵලයන් වගේම විශාල පරිවර්තන ඇති කළ ආව ප්‍රතිසංස්කරණයක් කියලා අපිට හඳුන්වන්න පුළුවන් කියලා ඔයාලට පිළිතුර අවසන් කරන්න පුළුවන්. ඉතින් අපි මේ වගේ තවත් වීඩියෝ එකකින් මුණ ගැසෙමු. channel එක subscribe කරලා bell icon එකක් click කරලා තියාගන්න.